ළමයාට නම් කොහොමත් අනාගතයක් නැහැ. මොකද ළමයාට එතනින් වැඩක් වෙන්නේ නැහනේ. සර්ටත් ඉතින් මේ ආත්මේ නම් දෙයියනේ කියලා කීයක් හරි හොයාගනි. එළඹෙන ආත්මයක් නම් නැත. හරිද? දැන් ඔන්ලයින් මොකක් හරි අපි හිතන්නකෝ අපි ගෙන්න ගන්නවා කියලා ඉවරලා මොකක් හරි නිකන් වාහනේ හොදන්න ෂැම්පු එකක් කියලා. දැන් මමත් මේ ඔන්ලයින් කරන ගුරුවරෙක් වෙලත් මම මේ කතාව කියනවා. අපි දැන් කට්ටිය ඉන්නවා පුතා ඔය Facebook page හරි Facebook account සදාගෙන ඒගොල්ලෝ අපිට දෙනවා පැකේජ් එකක්. සර් මම ඔයාගේ වීඩියෝ එකට දාලා දෙන්නම් like 500කුයි කමෙන්ට් 100කුයි රෙකමන්ඩ් කරපු කමෙන්ට් මෙච්චරකුයි ඔම කියලා අපි දාලා දෙන්නම් අපිට සල්ලි මෙච්චරක් දෙන්න. දැන් මුල් කාලේ මටත් කතා කරා. සර් මෙහෙම කරමු කියලා. මම අහන්නේ සරල ප්‍රශ්නයක්. අපි මේ විකුණන්නේ දැනුම. සරලවම කතා වෙච්චරයි. හැබැයි මේ දැනුම විකුණන එක පිටිපස්සේ අපෙන් දැනුම අරගෙන ගොඩ යන්න හදන්නේ ඉතා අමාරුවෙන් මුදල් උපයාගත්ත දෙමව්පියෙක් වියදම් කරනවා සල්ලි තමන්ගේ දරුවා වෙනුවෙන්. කඩේක ෂැම්පු විකුණන එකයි මස් කඩේ මස් විකුණන එකයි රෙදි කඩේක රෙදි විකුණන එකයි ටියුෂන් එකයි කියන්නේ ඔක්කොම එකයි නෙමෙයි. ඔක ඔක්කොම එකයි කියලා හිතුවොත් ඔතන ඉවරයි විනාශයක්. මේක හෙන කතන්දරය. මේක දැවැන්ත වගකීම් සමුදායක්. මම අහපු ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ මම උගන්වනවා දැකලා තියෙනවද? ඕගොල්ලෝ මගේ ක්ලාසස් ඇවිල්ලා තියෙනවද? ඕගොල්ලෝ මගෙන් ඉගෙනගෙන රිසල්ට්ස් දැම්මා කියලා එහෙම ඕගොල්ලෝ විශ්වාසයක් තියෙනවද? එහෙනම් ඔයා කොහොමද දාන්නේ? මගේ ක්ලාස් ආව ලකුණු 10 තිබ්බේ ලකුණු 20කට 50කට වැඩි වුණා. මම 10 තිබ්බේ මාස දෙකෙන් ලකුණු 80කට වැඩි වුණා. මොනවද මේ හදලා දාන්න බොරු කමෙන්ට්ස්? මේක වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක කවුරුහරි දැක්කොත් මට බයින්ඩක් තිර තියෙනවා. ඔය සිද්ධියම තමයි ඔය ඔන්ලයින් ෂැම්පු විකුණන ඒ වගේ ටෙඩි බෑලා විකුණන ඒ වගේ රෙදි විකුණන ඒ වගේ ඔක්කොගෙම ඔය සෑහෙන්න භාගයට භාගයක් කමෙන්ට්ස් ගොඩක් සමහර ඒ වගේ තියෙන්නේ. ඕක තමයි සමහරලාට ක්ලාසස් වලත් ඕක තියෙනවා. දැන් මටත් ඕනනම් ක්ලාසස් හදන්න තිබ්බනේ එහෙම. එහෙම හදලා වැඩක් නැහැ. අන්තිමේ වීඩියෝ එකේ තියෙනවා කමෙන්ට්ස් 200ක් විතර. ක්ලාස් එක පටන් ගන්න බලපුවහම ක්ලාස් එකේ ළමයි නැහැ. එතකොට තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඕක හැමතැනටම එකයි. මම කියන්නේ පුතා මම මේ ඕගොල්ලොන්ගෙන් ප්‍රශ්න අහලා කතා කරලා උත්තර ඉල්ලගෙන උත්තර දුන්නේ නැත්නම් මම මෙතන ඉඳන් ඔන්ලයින් එකේ උන්ටත් බැනලා මේ තරහටද මේ කරන්නේ නෑ. උඹලව මොටිවේට් කර උඹලට නොදකින ලෝකයක් ඇති බව පෙන්වමින් මේ යන ගමන මොකද්ද මේ? මේක තමයි පුතා මේක ඇවිල්ලා මේ රුපියල් 1500ක 1800ක සීන් එකක් නෙමෙයි මේ තියෙන්නේ. මට එනං කවුරු කෙනෙක් අහන්න කියන්න පුළුවන් සර් එහෙනම් නිකන් කරලා දාන්නොක් කියලා. එහෙම නිකන් කරන්න බෑනේ මේක මගේ රස්සාව. මම ජීවත් වෙන්නේ මේකෙන්, මගේ පවුල ජීවත් වෙන්නේ මේකෙන්, මගේ අම්මා තාත්තා පෝෂණය කරන්නේ මේකෙන්. මගේ සේවකයෝ ටික මගේ ටීම් එක මගේ ආදරණීය කොල්ලෝ කෙල්ලෝ ටික මගේ වැඩ කරන ටීම් එක මේ පෝෂණය කරන්නේ මේකෙන්. ඒ මිනිස්සු ගිහලා ඒ පඩි අරගෙන ඒගොල්ලෝගේ අම්මා තාත්තා පෝෂණය කරන්නේ ඒකෙන්. එතකොට අපිට ඒකට පිරිවැයක් තියෙනවා. ඒ පිරිවැය තමයි අපි සහ ධන සාධාරණ ජීවත් වීමේ ලාභය. ඕකනේ වෙන්නේ. එතකොට මම ඔබලට මේ කියන්නේ පුතා හොඳට ඉගෙන ගනින්න. කවුරු හරි ගුරුවරයෙකුට ටියුෂන් ගුරුවරට හිතුනොත් පන්තියට එන ළමෙක් මේ රුපියල් 2000ක් නේ කියලා දැක්කොත් එතනින් එහා මං හිතන්නේ ඌට අනාගතයක් නැහැ. ළමයාට නම් කොහොමත් අනාගතයක් නැහැ. මොකද ළමයාට එතනින් වැඩක් වෙන්නේ නැහනේ. සර්ටත් ඉතින් මේ ආත්මේ නම් දෙයියනේ කියලා කීයක් හරි හොයාගනි. එළඹෙන ආත්මයක් නම් නැත. හරිද? ඒක යාගේ ඊළඟ පරම්පරාවට හරියන්නේත් නැහැ. අපිට පේන්න ඕනේ මේක මේ පණ ගැහෙන ආත්මයක් මූව ගොඩ දාන්න ඕනේ. ඒකයි බැනලා හරි ටොකු වෙනලා හරි එලවලා හරි ඌ ගොඩ දාන්නේ. ඒ නිසා ඔන්න ඔකයි සිද්ධිය. වැඩ කරන්න ඈ.